ළමයි අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඔක්ටල් සංඛ්‍යාවක් ඩෙසිමල් සංඛ්‍යාවකට හරවන්නේ කියලා. හරිද? ඔක්ටල් to decimal conversion එක. එතකොට සාමාන්‍ය ඔක්ටල් to decimal conversion එක කරද්දී ඔයාලට මතකයි ඇති මම binary number එක decimal වලට හරවන වීඩියෝ එක කරා. ඒ වගේමයි ඔයාලා මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික පටස් ගාලා ලියන්නම් ටක් ගාලා. මෙන්න මේ ටික. මේකේ හැම එකක්, ඒ කියන්නේ 8 5 වෙනි බලය, 8 6 වෙනි බලය, ඒකේ ඒවා ඔක්කොගෙම ඒවා අවශ්‍යමයි කියලා මම කියන්නේ. ඒවත් ඕනේ. නමුත් අවම මෙතනට වෙනකන්වත් 8 4 වෙනි බලය අගේ 4096 කියන තැනටවත් මතක තියාගෙන ඉන්න මේ ටේබල් එකේ. ඒ කියන්නේ 8 පළවෙනි බලය කියන්නේ 8යි, 8 දෙවෙනි බලය කියන්නේ 64යි, 8 තුන්වෙනි බලය කියන්නේ 512යි, 8 හතරවෙනි බලය කියන්නේ 4096යි. මෙන්න මේ ටිකවත් අඩුම අවම මතක තියාගෙන ඉන්න. එතකොට ඔයාලට ගණන් හදන්න ලේසි. මෙතනින් එහාට 8 5වෙනි බලය අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා ඒ ලෙවල් වලදී. මේ හැබැයි ඒ විදිය ගානක් කියන්නේ ගොඩක් වෙලාවට කලාතුරකින්. අවමේ ඔයගොල්ලන්ට 8 4වෙනි බලය වෙනකන්වත් මතක තියාගෙන ඉන්න. දැන් අපි බලමු 123 1යි 2යි 3 123 1යි 2යි 3 8 පාදයෙන් ලියවෙච්ච එක කොහොමද 10 පාදයට හරවන්නේ කියලා. එතකොට ඔයගොල්ලන් මතකයි ඇති බයිනරි වලදීත් මම මෙන්න මේ ඉලක්කම් ටික මෙහෙම පල්ලෙහාට ලියාගත්තා. කියන්නේ 8 බිංදුවෙනි බලයේ ඉඳලා 8 බිංදුවෙනි බලයේ ඉඳලා හැම එකකටම මෙහෙම හැම ඉලක්කමකටම right hand to left hand side 8 බලයක් දුන්නා. 8 බිංදුවෙනි බලය, 8 පළවෙනි බලය, 8 දෙවෙනි බලය. කියන්නේ 3 කියන ඉලක්කමට මම දුන්නා 8 බිංදුවෙනි බලය. 2 කියන ඉලක්කමට මම දුන්නා 8 පළවෙනි බලය. 1 කියන ඉලක්කමට මම දුන්නා 8 දෙවෙනි බලය. ඒක right hand side to left hand side මම මෙහෙම 8 බල ටික ලියාගෙන යනවා. මෙතන තව මොකක් හරි ඉලක්කමක් තිබ්බොත් ඒකට දෙනවා 8 තුන්වෙනි බලය. හරිද? මම මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ ළමයි දැන් මේ 8 බිංදුවෙනි බලය තියෙනවානේ. මේ 8 බිංදුවෙනි බලය මං අරගෙන ගුණ කරනවා ළමයි 3. මම මේක ලියලා තියෙන 3 කියන ඉලක්කමටනේ. 3ෙන් ගුණ කරනවා. හරිද? ඊළඟට මේකේ ඉස්සරහට තව මේ ගණන් වගේ තියෙනවා කරන්න. මම ඒක එතනින් නවත්තලා ඒක ඇල කරන්නේ නැතුව මම මේ විදිහට පල්ලෙහාට හැම ඉලක්කමකට ලියාගෙන ඉන්නම්. ඒතකොට ලේසි මට. ඊළඟට 8 පළවෙනි බලය කියන ඉලක්කම 8 පළවෙනි බලය මම ඒකට අදාළ ඉලක්කමක් තියෙන මෙතන 2. ඒකෙන් ගුණ කරනවා. හරිද? ඊළඟට 8 දෙවෙනි බලය මොකෙන්ද මම ගුණ කරන්නේ? ඒකට අදාළව මම ගහගත්ත මේ ඊතලයට. ඒක අයිති වෙන්නේ 1ට. 8 දෙවෙනි බලය අයිති වෙන්නේ 1ට. හරි ළමයි. මෙහෙම ලියාගත්තන් පස්සේ මුළු ඔයාලට දීලා තියෙන ගානටම අපි මෙන්න මේ විදියට ලියාගත්තයින් පස්සේ අපි මූලිකවම කරන්න ඕන ස්ටෙප් එක කරලා ඉවරයි. දැන් එතනින් එහාට අපිට මේක කරගෙන යන එක තාමත්ම ලේසි. මූලිකවම මෙන්න මේ ටික ලියාගත්තයින් පස්සේ ගාන හදන එක ගොඩාක්ම ලේසි. දැන් 8 බිංදුවෙනි බලයේ අගය කීයද ළමයි? 8 බිංදුවෙනි බලයේ අගය මේ ටේබල් එකට අනුව 1යි. එක ගුණ කරන්න ඕනේ 3. උත්තරේ කීයද? 3යි. 8 පළවෙනි බලය. 8 පළවෙනි බලය. 8 පළවෙනි බලය අගය කීයද? 8යි. ඒ ගුණ කරන්න ඕනේ 2කින්. උත්තරේ කීයද? 16යි. ඊළඟ 8 දෙවෙනි බලය. 8 දෙවෙනි බලය අගය කීයද? 64යි ළමයි. 64 ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 1කින්. 64 එකෙන් ගුණ කරපුවම කීයද ළමයි උත්තරේ? 64යි. ඊළඟට මෙහෙම අපිට ආපු උත්තර ටිකක් තියෙනවනේ ළමයි. අන්න ඒ ටික අපි එකතු කරනවා. ඒ ටික එකතු කරපුවම අපිට එනවා 83 කියන ඉලක්කම. එහෙනම් 1යි 2යි 3 8 පාදයෙන් ලියවිච්ච එක 10 පාදයට හරවපුවම පිළිතුර එන්නේ 83යි.
පිළිතුර එන්නේ 83යි. හරිද? right. අපි තව ගානක් හදමු. මොකක්ද ගන්නෙ? අපි 1යි 4යි 0.8 පාතින් මෙන්න මේක ගමු. අර ගානේ වගේම මේ පැත්තේ ඉඳලා 8 දර්ශක ටික ලියාගත්තා. හරි. දැන් මේ 8 බිඳුවෙනි බලය අයිති 8 බිඳුවෙනි බලය ඒකට අයිති ඉලක්කම මොකද්ද? 0. ඒකෙන් ගුණ කරනවා. 8 පළවෙනි බලය ඒකට අයිති ඉලක්කම මොකද්ද? 4. ඒකෙන් ගුණ කරනවා. 8 දෙවෙනි බලය ඒකට අයිති ඉලක්කම මොකද්ද? 1. ඒකෙන් ගුණ කරනවා. right. මූලික පියවර ඉවර කරා. ඊට පස්සේ ගාන හදාගෙන ගියා. 8 බිඳුවෙනි බලය කියලා කියන්නේ තමයි 1යි. 1 ගුණ කිරීම බිඳුව කියලා කියන්නේ උත්තරේ 0යි. 8 පළවෙනි බලය කියන්නේ උත්තරේ 8යි. 8 ගුණ කිරීම 4 කියලා කියන්නේ 32යි. ඊළඟ ළමයි 8 දෙවෙනි බලය කියන්නේ කීයද? 64යි. 64 ගුණ කිරීම 1. එතකොට මුළුමනින්ම උත්තරේ ඊවාලට 96ක්. එහෙනම් 1.4.8 පාදයෙන් ලියවිච්ච ඉලක්කම 10 පාදයට හරවපුවාම උත්තරේ එන්න ඕනේ ළමයි 96. 96. අපි තව ඉලක්කමක් ගමු. අපි ගමු ඉලක්කම් 4 එකක් ගමු. 1.7.8 පාදයෙන්. හරි මේක දැන් අපි 10 පාදයට හරවමු. මොකද්ද කරන් තියෙන්නේ? පිටිපස්සේ ඉඳලා දර්ශක ටික ලියාගෙන ගියා. right? okay. දැන් 8 බිඳුවෙනි බලය අයිති වෙන්නේ 1 කියන ඉලක්කමට. 8 පළවෙනි බලය අයිති වෙන්නේ 7 කියන ඉලක්කමට. 8 දෙවෙනි බලය ඒක අයිති වෙන්නේ 0 කියන ඉලක්කමට. 8 තුන්වෙනි බලය ඒක අයිති වෙන්නේ කීයටද ළමයි? 1 කියන ඉලක්කමට. මූලික පියවර ඉවරයි. දැන් ගාන හදාගෙන ගියා. 8 බිඳුවෙනි බලය අගය 1යි. 1 වරක් 1 සමානයි 1යි. 8 පළවෙනි බලය අගය 8යි. 8 ගුණ කිරීම 7. 7 වරක් 8 කීයද ළමයි? 56යි. 8 දෙවෙනි බලය අගය 64යි. 64 ගුණ කරන්න ඕන කීයෙන්ද? 0ෙන්. එතකොට උත්තරේ 0යි. 8 තුන්වෙනි බලය උත්තරේ 512යි. ගුණ කරන්න ඕනේ 1ෙන්. එතකොට උත්තරේ කීයද? 512යි. මේ ටික ඔක්කොම එකට එකතු කරොත් එහෙම ඔයාලට ඒ උත්තරේ 569ක්. right? මම හිතනවා ඔයගොල්ලොන්ට ඩෙසිමල් ඉලක්කම වැරදුනා. ඔක්ටල් ඉලක්කම ඩෙසිමල් එකට හරවන විදිය තේරෙන්න ඇති කියලා. අපි ළමයි මේකේ මතක තියාගත යුතු මූලිකම දේ තමයි මෙන්න මේ වගුව. මෙන්න මේ වගුව ඔයාලා කටපාඩමෙන් මතක තියාගත්තා නම් මේ ගණන් ටික හදාගෙන යන්න ලේසි. මෙතනින් එහාට ඔයාලට වෙලාව තියෙනවා නම් 8 5වෙනි බලය අගේ කීයද 8 6වෙනි බලය අගේ කීයද ඒවා ටිකත් මතක තියාගන්න පුළුවනි නම් හොඳයි. නමුත් මම කියන්නේ අවම මෙන්න මේ ගානටවත් මතක තියාගෙන ඉන්න. එතකොට A level වලට හදිස්සියේවත් ඔයගොල්ලෝ MCQ පේපර් එකකට ඔක්ටල් නම්බර් එකක් දීලා ඩෙසිමල් නම්බර් එකකට හරවන්න කියලා කිව්වොත් එහෙම ටක් ගාලා කරන්න පුළුවන්. අපි ඊළඟ පාඩමේ කතා කරමු කොහොමද ළමයි ඩෙසිමල් නම්බර් එකක් හෙක්සා ඩෙසිමල් වලට හරවන්නේ කියලා.